නූතනය වන විට බුද්ධ ශාසනය තුල දෙවලා දහම තල්පත් අතර අකුරු කරන්නට හපන් බුද්ධ පුත්‍රයන් අතිශයින්ම දුර්ලභය. එම උත්තම කාර්යෝ දෙසා උපන් හපන් යතිවරයෙකි මුන්වහන්සේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් කළ දා සිට ත්‍රිපිටක සංරක්ෂණ කාර්යයේ පළමු පියවර රිදී විහාරයෙන් ආරම්භ විය. ඒ සම්බන්ධකාරවරයෙකි මුන්වහන්සේ. ගිහි කලද පැවිදි කලද සසුන් කෙත අස්වද්දන්නට උන්වහන්සේගත් උත්සාහය ප්‍රශංසනීයය. කැලණි සරසවිය තුල සුවහසක් සිසුන්ගේ ඥාන ප්‍රදීපයන් ඒකාලෝක කරන්නට කතිකාචාර්යවරයෙකු වශයෙන් ගත් උත්සාහය ප්‍රශංසනීයය. පරාර්ථකාමී භික්ෂු ජීවිතයක් ගත කළ මුන්වහන්සේගේ දැනුම අප දිනෙන් දින පුවත්පත් පිටු අතර දුටුවෙමු. මුන්වහන්සේ ලියූ පොතපත බොහෝ ප්‍රසිද්ධ වූයේ මල්වතු අස්කිරි මහානා හිමිවරුන්ගේද ආශිර්වාදය මැදය. නොදන්නා ධර්ම කරුණු ගිහි ඇත්තන්ගෙන් අසා දැන ගැනීම බුදුන් පවා අනුදැන ඇති කාරණාවකි. මෙම කටයුත්ත සඳහා සැපැමිණි මාර්ග දර්ශනයෙන් සේම අභ්‍යන්තරයෙන්ද ප්‍රිය වූවෙකි සම්මිත ප්‍රියදර්ශන මහතා. ඔහු හුදෙක් පුස්කොළ පිටු අතර පමණක් නොව ගොක් සැරසිල්ලකද පන් වියමනකද මනබන්ධනීය සිතුවමකද අපට හමුවේ. මිනිසෙකු සතු වටිනාකම් වලට අභියෝග කරමින් ඔහු බහුශ්‍රුත බව ප්‍රකට කරන්නෙකි. පුස්කොළපත් කලාවේ දිශානතිය නැවුම් කරන තරුණ හදවතකි. එසේනම් විදු තිලකයේ ඒ ගායන පැතුම ඔබ දෙපළ අපට සම්පතකි, රටට සම්පතකි, සම්බුදු සසුනට පහනකි. තවත් බොහෝ කලක් ලෝ වැඩ පිණිස අපගේ ආයුෂත් අනුමෝදන් වන්න.